හෙලෝ ගයිස්, ඉතින් කොහොමද? අද මම ඔයාලට කියලා දෙන්නේ හරියට තම්බ්නේල් එකක් YouTube වීඩියෝ එකකට දාගන්න හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා ඉතින් ඒකට කට්ටිය කියන ඇප් 3-4ක් එහෙම ඕනි කියලා. ඒත් ඔයාලා ඒව ගණන් ගන්න එපා, වැඩි හිතන්න එපා. එක ඇප් එකකින් ඔයාලට ඒක කරගන්න පුළුවන්. ඒ ඇප් එක තමයි Pixel Lab කියන ඇප් එක. මේ තමයි ඇප් එක, Pixel Lab කියන. හරි, ඉතින් ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම කෙලින්ම යනවා ඒ ඇප් එකට. ඔයාලට account මොකුත් දීලා admin දෙන්න ඕනේ මේ ඇප් එකේ. මම මේ කලින් හදපු වීඩියෝ මේකේ හදන්න බෑ. ඔයාලට වෙන දේවල් හදාගන්න පුළුවන්. ඉතින් දැනට මම මේ තිරේ ගන්නවා. ඊළඟට ඔයාලට පෙන්නනවා මෙන්න මෙතන ඩොට් 3ක්. ඔයාලා ඒක ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන image size කියන එක ටච් කරගන්න. මේක හරි, ඉතින් මම මෙහෙම ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ ත්‍රිකෝණයක් වගේ අයිටම් එකක් මෙතන පෙන්නනවා. හරි, ඉතින් ඒක ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න එහෙම ඔයාලට කැමති යම් මෙතන තෝරගන්න තියෙනවා. ඔයා එතන මෙතන තියෙන YouTube thumbnail කියන එක තමයි තෝරගන්න ඕනේ. ඉතින් මම ඒක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන තියෙන ඕකේ බටන් එක ඔයාලා දෙන්න. හරි, ඉතින් මම මෙහෙම දෙනවා. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා thumbnail එක size එක. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මේ මෙතන ධන ලකුණක් තියෙනවා. ඒකට තමයි. හරි, ඉතින් මම මේ විදියට ඔබා ගන්නවා ඒක. ඊට පස්සේ මෙතන තියෙන from gallery කියන items එක ටච් කරගන්න. හරි, ඉතින් මම මෙන්න මේ විදියට ටච් කරගන්නවා. මම මෙච්ච ලස්සන එකක් නෙමෙයි මේ හදන්නේ. ඉතින් මම මේකට ඇඩ් කරගන්නේ background එක තමයි මේ තියෙන්නේ. හරි, ඉතින් මම මේ background එක ඇඩ් කරගන්නවා මේ වීඩියෝ එකට. ඉතින් මේක ලස්සනට තියෙන කියලා මට හිතෙන්නේ. මම කලින් හරි, ඉතින් මම මෙන්න මේ විදිහට ඒක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන අයිකන් එක උඩ ටච් එකක් දෙන්න, පොත් දෙකක් වගේ අයිකන් එක. ඊට පස්සේ මෙතන තියෙන ලොක් බටන් එක ඔයාලා ටච් එකක් දෙන්න. ඊට පස්සේ මේක ලොක් වෙන අපිට එහාට මෙහාට යවන්න බෑ මේක. ඉතින් ඊට පස්සේ ඔයාලට කරගන්න තියන්නේ ලස්සන ටෙක්ස්ට් එකක් ඔයාලට අදාළ එක ගැන දෙන්න පුළුවන්. හරි, ඉතින් මම දැන් අදාළ ටෙක්ස්ට් එක මේකට දෙනවා. මොකද්ද දැන් ටෙක්ස්ට් එක? YouTube වීඩියෝ එකක් හදමු කියලා දෙමුනේ. මම මෙන්න මේ විදිහට දෙනවා. ඊට පස්සේ ඔයාලට වෙන සද්ද ඇහෙනවනේ, ඒවා ගණන් ගන්න එපා. ඉතින් ඊට පස්සේ මම මේකට කලර් එකක් ඇඩ් කරන්න හදන්නේ. ඔයාලා කලර් එකක් ඇඩ් කරන්න මේ මෙතන තියෙන මේ ඒ අකුරට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන කලර් අයිකන් එක උඩ ටච් එකක් දෙන්න විතරයි තියෙන්නේ. ඒක මම මෙහෙම දෙනවා. ඊට පස්සේ ඔයාලට
විදි දෙකක් පෙන්නවා කලර් විදි දෙකක්. ඉතින් එහෙම පෙන්න මම කලර් තමයි ඇඩ් කරගන්නේ. ඊට පස්සේ මේ මෙතන ඔයාලට පෙන්වනවා නේද? මේ මෙහෙම අයිකන් එක. ඕක ඔයාලට උඩට පල්ලෙහාට කරලා අදාළ තැනට විතරක් ඒ පාට යොදා ගන්න පුළුවන්. මම ඉතින් මෙතනට සුදු පාට යොදා ගන්නවා. එසවන් ඒ පල්ලෙහා එකට දානවා. ඒකට කහ පාට වගේ පාටක් තමයි යොදා ගන්න බලන්නේ. හරි ඉතින් ඒකේ යට එකට මම නිල් පාට යොදා ගන්නවා. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන හරි ලකුණ දෙන්න. ඊට පස්සේ මේ මෙතන තියෙනවා මෙහාට ගියාම ෆොන්ට් කියලා AB ගාලා තියෙන. ඒක ඔයාලා ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට අදාළ ෆොන්ට් එකත් අර ඔයාලට අදාළ ෆොන්ට් එකත් ගන්න ඕන තැන මේ මෙතන ඔයාලා ටච් කරලා හොයාගත්තා. මම ඉතින් YouTube කියන කැලලට මේක දානවා. ඊට පස්සේ මේ කැලලට මේක දාලා ක්‍රියේටර් කියන ඇල්ලට මේක තමයි දාන්නේ. ඒ ලස්සනයි නේද? හරි ඊට පස්සේ මේ මෙතන තියෙන ඕකේ බටන් එක ඔයාලා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට එනවා. මේක ඉතින් ටිකක් ලොකු කරලා ගැම්මට ගන්න. ටිකක් හිතන්න එපා මට ඕඩි කොලන් සරක් මට කැස්ස එව්වට. අම්මෝ වැඩි වගේ. ඊපස්සේ ඔයාලා මෙතනින් කැමති ආයෙත් ඔයාලා මෙන්න මේ අයිකන් එකට ගිහිල්ලා ඒකත් ලොක් කරගන්න. ඉතින් මම ඒකත් ලොක් කරගන්නවා. ඊට පස්සේ ඉතින් ඔයාලට අදාළ දේවල් මෙතන ඇඩ් කරගන්න තමයි තියෙන්නේ. මම ඉතින් මෙතනට දැන් ඇඩ් කරගන්නේ අලුම අපි මොනවද ඇඩ් කරගන්න කියලා. මම ස්ටිකර් එකක් ඇඩ් කරගන්නවා. ඔයාලා ස්ටිකර් එකක් ඇඩ් කරගන්න නම් මේ මෙතන තියෙන ස්ටිකර් බටන් එක උඩ ටච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට අදාළ ස්ටිකර් මේ යටින් තෝරන්න පුළුවන්. මම ඉතින් මේ ඔටුන්නක් වගේ ස්ටිකර් එක තමයි ඇඩ් කරගන්නේ. මම ඊට පස්සේ හරි ලකුණු දෙනවා. ඊට මේකේ පාටේ අපිට මාරු කරගන්න පුළුවන්. හරි ඉතින් මම කලර් එක channel light ඒ පාට හොඳට සෙට් වෙන පාට ඔය පාටට මම මේක ඇඩ් කරගන්න ආසයි. ඉතින් මම මේ විදිහට ඒක ලොකු කරනවා මෙතන තියලා. හරි ඉතින් ඔයාලට කැමති විදිහට හදන්න. මම මේ නිකන් හදන්නේ ලස්සනටම හදන්නේ නෑ. ඒකත් හැබැයි අමුතුම ලස්සනක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙහෙම subscribe button එකක් එහෙම දාලා හදා ගන්න පුළුවන්. ඉතින් subscribe button එක දාගන්න ලස්සනට ඉන්න බෑ. හරි ඉතින් මම subscribe button එකක් මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න ලස්සනට වෙන්න. අපෝ මේ මල විකාරයක් තියෙනවා මේ මෙතනට වෙලා ඒක නම් මට එපා වෙනවා. හරි ඉතින් මම මේකෙදි කියනවා මේ මට මුලින්ම කමෙන්ට් එකක් දාන්න එක්කිනා. හරිද? පළවෙනියටම කමෙන්ට් එක දාන්න එක්කිනාට මම එයාට අවශ්‍ය එකට thumbnail එකක් හදලා දෙනවා මේ වගේ. එයා මගෙන් ඉල්ලන්න පළවෙනියටම කමෙන්ට් එක දාලා නම්බර් එක දාන්න. ඊට පස්සේ නම්බර් ඇඩ් කරගන්නවා මම. ඊට පස්සේ ඔයාලට ඒ පළවෙනි කමෙන්ට් එක දාන කෙනාට අවශ්‍ය දේ මට කියන්න මම හදලා දෙන්න. නැත්නම් YouTube එකට ෆොටෝ දාන්න බෑ නේද? හරි ඉතින් අදට මම මෙච්චරයි හදන්නේ මේකේ. ඊට පස්සේ ඔයාලට මේක ගැලරියට සේව් කරගන්න මෙන්න මේ අයිකන් එක ටච් කරගන්නම වෙනවා. ඒක ඔයාලා ටච් කරගන්න මෙන්න. ඊට පස්සේ මෙන්න එතන save as image කියලා එකක් තියෙනවා. අපෝ ඒක වැඩි වගේ ලොකුනේ. ඒක වැඩි ලොකු වැඩි.
මෙන්න මෙතන save as image කියන එක ඔයාලා ටච් එකක් දෙන්න. ඊට පස්සේ මේ save to gallery කියන එක මෙතන ඔයාලට මොකද්ද high quality එහෙම ඕනේ දෙයක් පුළුවන් quality එක බලන්න එහෙම. ඔයාලට quality එක හොඳ quality එකක් දාගන්න පුළුවන් high quality එහෙම. ඉතින් මේක ඊට පස්සේ ඔයාලා save to gallery ටච් එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට gallery එකට add වෙනවා. හරියට add එකකුත් වෙන්න නේද දෙනවා. අදට සමු ගන්නවා ඉතින්. මේක ලස්සන gallery add වෙලා තියෙනවා. මම subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.